ප්‍රහාරයකින් නරේන්ද්‍ර මෝදිගේ ජීවිතයට හානියක් වුණා කියලා නම් ඔයාට ජීවිතයට අහන ලැබෙන්නේ නැහැ. මොකද ඔහුගේ වාහන පෙළ මෙන්න මේ අධිආරක්ෂිත ක්‍රම වලින් සමන්විතයි. මෝදි ගමන් කරන්නේ කෝටි 50කට වැඩි මර්සිඩීස් බෙන්ස් රථයක. කවුරු හරි මේ වාහනයට RPG ප්‍රහාරයක් එල්ල කරොත් අඟල් 8කට වැඩි තහඩුව නිසා කිසිම හානියක් ඒට සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ස්නයිපර් හරි මේ ලෝකේ දැනට හදලා තියෙන කිසිම නවීනාවියකින් මේ වාහනයට හානියක් කරන්න බෑ. තස්ත කණ්ඩායමක් ඇවිල්ලා වෙඩි පිට වෙඩි තිබ්බත් මේ වාහනය නම් ආරක්ෂිතයි. මේ වාහනේ යද්දී වෙනත් වාහනයක් මේකට ලං වෙන්න හැදුවා කියලා හිතන්නකෝ. එහෙම වුණොත් කෘතිම දුමක්ම අවලා සැඟවිලා යන්නත් මේ වාහනයට හැකියාවක් තියෙනවා. යම් විදියකින් විශාල තස්ත කණ්ඩායමක් මේ වාහනයට ලං වුණොත් මෙන්න මේ දෙපැත්තේ වාහනවල යන අති විශේෂ පුහුණුවන් ලැබපු SPG කමාන්ඩෝ බටුව ෂණයකින් ඔන්න විනාශ කරලා දානවා. මේ වාහනයට ගුවනින් මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණොත් පිටිපස්සෙන් එන මෙන්න මේ ජෑමර් සහිත වාහනයට පුළුවන් ඒ මිසයිල ආපු තැනටම ආපහු හරවලා යවන්න. මෝදි කියන්නේ අද ලෝකේ 4 වෙනියට බලගතුම හමුදාවේ